සංසාරේ අපි මොන තරාතිරමටපත් උනත් මොන තත්ත්වෙ හිටියා අපිට කවදා හරි ඔය අපි කරන දේවල් විඳවන්න වෙනවා. කටක් කරලා කෙනෙකුට වචනයක් කියන්න කලින් ඔය අර මේ පැතිවල දේවාල සීන් එක තියෙනවද නැහැ? නැසාතිකම දන්නේ නැතිනම් දේවාල තියෙන්න ඕනේ. ඒවා තියෙන්න ඕන අපේ යහපතට. ඒවා තියෙන්න ඕන අපේ සුභ සිද්ධියට. ඇත්ත පොල් ගහලා තියෙන ජීවිතේට නැතු ඇති මං හිතන්නේ. දැන් ඕම් පොල් ගහලා තියෙන කට්ටිය මතක් කරගන්න ඕන හොඳේ. මොනා කියලාද පොල් ගහලා තියෙන්නේ? විභාගයක් පාස් යන් කියලා ජීවිතේට පොල් ගෙඩියක් ගැහුවද? පින්නතුනි ගහන පොල් කන්ද ඔළුවේ තියාගෙන ගිහිල්ලා පින්නතුනි පොල් ගෙඩිය පාත් වෙනකොට තව ටිකක් තදට වදිනවා. කියනවනේ පින්නතුනි මක බෑවියන් කෙලවියන් හැප්පියන් පොඩිවයන් කැඩියන් බිඳියන් විනාශ වයන් කොරවයන් කියලා කියන්නේ ඔය අර ඔය මිරිස් ආහාරමේ අඹරනවා නේද? මං කියන්නේ සම්බෝල මාළු පින්න වලට අඹරන්නේ නෙමෙයි හොඳේ. ඔය දේවාල වල ගිහිල්ලා අඹරන්නේ මොනකටද මිරිස් අඹරන්නේ? මේ පින්නතුනි මස් මාළු නොකාපේ වෙලා ගිහිල්ලා අඹරනවා. මොනා කියලාද? ගොළු වෙන්නලු. කොර වෙන්නලු. පින්නතුනි අනේ ගොංකා මතක තියාගන්න ප්‍රභාකරන්ට මිරිස් සම්බරන්න එකෙක්වත් හිටියේ නැද්ද? නම ඇත්තම යහන් අබාම්බරන්න මේ ගිහිල්ලා හිතේ තියෙන වෛරය ක්‍රෝධය ඒක වෙනවනම් තව කමකුත් නැහැ. පිට වෙන්නේ මොකද්ද? බුදුරු දේශනා කරන්නේ මනෝ පුබ්බංගමා ධම්මා මනස මුල් කරගෙන මනස පෙරටු කොටගෙන භාසතිවා කරෝතිවා යමක් කියයි නම් හෝ කරයි නම් මනසේ තියෙන්නේ මොකද්ද? කියනවනේ හැඳි ගෑවිලම් ඵලයව කියලා. සමහරු කියන්නේ නැද්ද තොපේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා. සමහරු කියනවා තොපි අපේ ඇස් ඉස්සරහම විදවන්න ඕනලු. කවදාවත් ඕවා කියන්න එපා පින්නතුනේ. අපි කාට හරි කටක් කරලා අයහපතක් පැතුවොත් ඒවා කවුද විඳින්න ඕනේ? ඒවා පින්නතුනේ අපි විඳින්න ඕනේ. කටක් කරලා කාට හරි දොසක් පැතුවොත් කවුද ඒක විඳින්න ඕනේ? දොසක් පතන්න නැතුව ඉන්න තියෙන එකම ආත්මය පින්නතුනේ මනුෂ්‍යාත්භාවය. ඔය එකම බත් ගොඩ බල්ලෝ දෙන්නකොට දැම්මොත් මොකද වෙන්නේ? බත් කනවද බල්ලෝ කා ගන්නවද? මිනිස්සු මතක තියාගන්න අපි හරි ඉක්මනින් මැරෙනවා. මේකේ අවුරුදු 7-800ක් ඉන්නවා. මේකේ ඉදිරිවාදිකම් පිරිමහන්න දෙයක් නැහැ. අර මේ පැතිවල ඉන්නවද ඔය බජාර් භාෂාවෙන් මොකද්ද කියන්නේ? චණ්ඩි ඉන්නවද? චණ්ඩි කියන්නේ පින්නතුනි අර බස් වලින් රුපියල් 100 150ක් කව කරනවා. ඔය මොකෙක් හරි එක බය කරලා කීයක් හරි ගන්නවා. එතකොට ඔය අරක්කු සිගරට් බොන ඕවා තමයි. එහෙම ගුටි කන්න එහෙම බෑ. ගැහුවොත් එහෙම දෙකට කැඩෙනවා. සමහරව ඉන්නවා මේ ගොඩක් මේ කොල්ලොන්ට මේ ගායේ තියෙන තරුණයොන්ට. සමහර තරුණයෝ හිතාගෙන ඉන්නේ අර එන අලි ඔළුවෙන්නේ පින්නතුනේ ඉන්නේ. බලනකොට බොන්නේ බීඩි මේ කොල්ලෝ. අවුරුදු 14 15 පටව ඉන්නවා බීඩි කොටවල් සාක්කු වල පුරවගෙන. දැන් බැලුවත් ඔය කොල්ලොන්ගේ සාක්කු වල දුංගල පළුවක් හරි තියෙනවා. මේ තරුණයෝ මේ අපේ තාරුණ්‍ය නඩත්තු වෙන්න ඕන මෙහෙමද? මම මේ තරුණ මහත්තුරුන්ට බොහොම ඕනෑකමින් කියන්නේ
බොහොම ගෞරවයෙන් කියන්නේ කාගේවත් අතකොළු වෙන්න එපා. මම තරුණයන්ට කියන්නේ කාගේවත් බයිසිකල් පිටිපස්සේ නැගලා යන්න එපා. හොඳ පෞරුෂයක් තියාගන්න. හොඳ අභිමානයක් තියාගන්න. ඔය බීඩි කොටවල් උරානේ ඔය එක පස්සේ ගිහිල්ලා ගංජා ගන්න. මේ ගංජා ගන්නවද නැහැ? ඇත්තටම යන්න. ඇත්තටම මේ හොඳයි එහෙනම් නැත්තම්. අබ්බැහි වෙන්න මේපා. ඔව්ව කරනවා නම් මං කියන්නේ. සමහර කොල්ලෝ නම් කමක් නැහැ මේ තාත්තලා. අවුරුදු 28යි 32යි 35යි. මස් 500ක් ගේන්නේ. බිතර 10ක් ගේන්නේ. පින්නතුනේ අතේ කරේ මුද්දම් මාලයක්වත් නැහැ. බూరు ගහනවා. මේ පැත්තේ බూరు ගහනවද නැහැ. නෑ සහතික දන්නේ නැතිනම් දාන්න නැතුව ඇති එන. බොහොම හොඳයි මේ හොඳ. බూరు ගහන්නේ ගංජා ගහන්නේ. ඔය කීයක් හරි හම්බුණාම සමහර තාත්තලාගෙන් අහලා බලන්න. මට මේ බණ කියන්න වෙලාවක් නැහැ. මේ වෙලාව ඉවරයි. දරුවොත් එක්ක බත් කටක් කාලා නැහැ මාස ගානකින් එකට. අම්මලා මොන හරි තම්බලා දීලා ළමයි බුදි කරවනවා. රෙද්දක් පෙරෙද්දක් අරගෙන දීලා නැහැ. බ්‍රේස්ලට් එකක් හදාගනින් කොල් ගියක් හරි දීලා. දාන්න. පින්නතුනේ හදිස්සියක් වුණොත් උකස් තිබ්බෑගිනේ ඕක. බැරිද? තරුණේ වුණාම මං ඔය එක කොල්ලෙක්ගෙන් ඇහුවා. ඒකට අවුරුදු 25යි. මෙහෙ නෙමෙයි හොඳේ. මේ මං උත්තේ දැන් මොකද කරන්නේ? ගෙදරලු ඉන්නේ. අහනකොට මොනා හරි කරන්න ඕනලු. තව අවුරුදු 25යි මොකද කියන්නේ? මොනා හරි කරන්න ඕනලු. එතකොට කන්නේ ගෙදරේ. මගද මොනවද කරගෙන තියෙන්නේ? මං කොල්ලෙන් ඇහුවා දැන් මාසෙට රෙදි කීයක් ගන්නවද? නෑ අවුරුද්දට අම්මලා අරන් දීපේගලු තාම තියෙන්නේ. මම දැන් චේන් පොටක්වත් හදාගත්තේ නැද්ද? නෑ. මම ඉස්කෝලේ ගිහිල්ලා නැවතුනේ ඕ ලෙවල් කරලා නැවතුනේ. පින්නතුනේ අවුරුදු 9ක් මේ කොල්ලා ගෙදර. මං කොල්ලෙන් ඇහුවා මේ වෙනකොට බීඩි කීයක් බීලා තියෙනවද? සිගරට්. හැබැයි හැමදාම හැන්දෑවට මේ මොකද කරන්නේ ළමයි? මේ පැතිවල ගංජා ගහන්න තියෙනද හොඳයි. ගහන පැතිවල හැමදාම ගිහිල්ලා මේ කොල්ලෝ එක්ක එකහුව වෙනවා. අසුරු නිසුරු කරන්න ඕන ඒකේ ප්‍රශ්නයක් නැහැ. නන්නතර වෙලා නැති වෙනකම් සමහර පැටව ඉන්නවා පින්නතුනේ බත් පිගාන කලා පිගාන හොදන්නේ නැහැ. ලැජ්ජ නැතුව කලිසම ගලවලා දොරෙන් දාලා වෙන එකක් ඇඳගෙන යනවා. කවුද හොදන්න ඕන? අම්මලා බලනකොට අවුරුදු 18යි. තේක බීලා කෝප්පෙටින් පුටු යටින් තියලා යනවා. කොට්ටුරේ බෙඩ් සීට් එක ජීවිතේට හොදගන්න. කවුද හොදන්න ඕන? අම්මලා. මේ තරුණයෝගේ හැටි. කොල්ලෝ. ඒ වුණාට මොකක් හරි වුණාම කටවල්. ගමකට ගහන්න කතාව. පාන් භාගයක් හරියට කා ගන්න පුළුවන්ද? බත් එකක් කාලා වතුර එකක් බොන්න බෑ ස්මෘතාවට එනවලු. මොන කොන්දක්ද? හොඳ පෞරුෂයක් තියෙන්න ඕන. හොඳ අභිමානයක් තියෙන්න ඕන. කොහොමද දැන් මේ පෞරුෂයයි අභිමානය හදාගන්නේ? මේවා ඉතින් දරුවන්ගේ හදන්න කලින් අම්මගේ තාත්තගේ තියෙන්න ඕන හොඳේ. අර මතකද මගමානවක ජාතකේ? මග කුමාරයා කොහොමද පෞරුෂය හදාගත්තේ? පෞරුෂය කියලා කියන්නේ පින්නතුනේ කවුරු හරි මොන දිහා බල්ලා මොනා හරි කරපුවාම රවණ ගොරෝනේ එහෙම මේ කොල්ලොන්ට මොකවත් කියන්න බෑ. හෙල්මට් වලින් තඩි ගහනවා. මහා මේ එහෙම හරි මෝඩයි. වෙන මොනවද ඔකට කියන්නේ? මම පින්නතුනේ බන්ධනාගාරවල බණ කියන්න යනවානේ හරියට. අවුරුදු 19 20 21 කොල්ලෝ සෑහෙන්න ඉන්නවා. අනාථයි. මන් තරුණ මහත්තුරුන්ට බොහොම කරුණාවෙන් කියන්නේ. නේ ඔය පස්සේ යන්න දැන් ඕන තරම් ඇති. මොකක් හරි වුණාම කවුද ඉන්නේ? කවුරුවත් නැහැ. මං ඔට පොලිසිය වල උදවිය කියනවා හාමුදුරුවනේ කවදාවත්
මේ යාළුවෝ අපදෙන්න ඇවිල්ලා නෑලු. ජිප් එකට දාගත්ත ගමන් රාලහාමිට කියනවලු මොකද්ද? ෆෝන් එක දෙන්න ගෙදරට කෝල් එකක් ගන්න කියලා. එතකන් කටවල් සද්දේ කාටද? මෙහෙ ඉන්න දුවල පුතාලා අම්මට තාත්තට තාතෝ කියලා කියනවද නැහැ? නැතුව ඇති මං හිතන්නේ අර ගංජා හරමේ බොන්නේ නැහැ කියවනේ මේ පැතිවල ඒ හින්දා හොඳයි. බොහෝ පැතිවල දරුවෝ කටවල් වල තියෙන සද්ද දෙමව්පියන්ට මම මේ තරුණ මහත්තුරුන්ට කොහොමත් මේ කාලේ තරුණයෝ ටිකක් කියන දේ අහනවා. තරුණයෝ හොඳට බණ අහනවා මේ කාලේ. අහනවා විතරක් නෙමෙයි හරි පුදුම විදිහට හැදෙනවා පින්නතුනි. ඒවා හරි විස්මිතයි. ඒවා හරි ආශ්චර්යජනකයි. තරුණ මහත්තුරු කියනවා හාමුදුරුවනේ අපි හිටපු හැටියට දැන් ඉන්න විදිය. කොල්ලෝ කියනවා හාමුදුරුවනේ හැමදාම ගෙදර ඉන්නේ. ඊබ්‍රදම දෙව්නුවර ධර්ම දේශනාවකට වැඩියා රජමහා විහාරේ. අම්මා කෙනෙක් මංගාවට ඇවිල්ලා අඬා කියනවා හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු බවත් වෙන්න කොල්ලෝ 3 දෙනාම දැන් ගෙදර ඉන්නවලු. අම්මා කියනවා ස්තෝප්පුවට යනකොට කත්නෝරු විහාරෝන්ගේ හඬ ඇහෙනවලු. බලනකොට ලොකු එකා බණ අහනවලු. අම්මා හරි සතුටින් කියන්නේ. කාමරේට යනකොට පොඩි එකා අම්මා කියනවා වෙන මොකවත් ඕනේ නැහැ හාමුදුරුවනේ. අම්මලා තාත්තලා හරි කැමති මොකේද? අම්මා තාත්තා හරි කැමති පින්නතුනි දරුවෝ කනවා බලන්න. දරුවෝ ගොඩක් කනකොට වැඩිපුරම සතුටු වෙන්නේ කවුද? ඕක ඉතින් තේරෙන්නේ අම්මලාට තාත්තා